23 වන වරටත් පවත්වනු ලබන FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟ සඳහා දැන් සියල්ල සූදානම්. ඒ අනුව ප්‍රථම අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නේ ප්‍රංශය සහ ස්පානිය අතර ලබන බදාදා 15 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ අලුයම 12:30ට. දෙවන අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නේ ලබන බ්‍රහස්පතින්දා ජූලි 16 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 12:30ට. එම තරඟය පැවැත්වෙන්නේ එංගලන්තය සහ ආජන්ටිනාව අතර. ඔබ දන්නවා ආජන්ටිනාව කියන්නේ වත්මන් පාපන්දු ලෝක ශූරයෝ. කෙසේ වෙතත් මේ තරඟ ආරම්භ වීමට පෙර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසි, ඒ වගේම ඔවුන්ගේ තවත් දක්ෂ ක්‍රීඩකයෙක් තමයි ජුලියන් අල්වාරෙස්, ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ නායක හැරි කේන්, එම කණ්ඩායමේම ජූඩ් බෙලින්ගහැම්, ඒ වගේම ප්‍රංශ කණ්ඩායමේ නායකයා කයිලියන් එම්බාපේ සහ ඔහුගේ කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් වන ඔස්මාන් ඩෙම්බේලේ සහ ලැමයින් යාමල් සහ රොඩ්රි යන ක්‍රීඩකයන් දෙදෙනා ස්පාඤ්ඤ කණ්ඩායමේ. මෙම ක්‍රීඩකයින් 8 දෙනා මේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟ ආරම්භයට පෙර ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබෙනවා. එහිදී ලයනල් මෙසි පවසා සිටින්නේ මේ තරඟාවලිය පිළිබඳව ඔහු අදහස් දක්වමින් කියා තිබෙන්නේ, මම කවදාවත් එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරන්න නැති නිසා ඒක විශේෂ තරඟයක් වේවි. ඒ වගේම ඔවුන්ද විශිෂ්ට කණ්ඩායමක්, ඒ කියන්නේ එංගලන්ත කණ්ඩායමේ විශිෂ්ට කණ්ඩායම බව ඔහු පිළිගන්නවා. ලෝකයේ බලවතුන්ගෙන් කෙනෙක්, ඒ වගේම එවැනි කණ්ඩායම් වලට එරෙහිව ක්‍රීඩා කිරීම සෑම විටම අපූරුයි. එය ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයකදී ඊටත් වඩා විශාල ලෙස ලෝකයේ ඉදිරියේ දැක ගැනීමට හැකි වුණ නැති බව තමයි ආජන්ටිනා නායකයා ලයනල් මෙසි පවසා සිටින්නේ. ඒ වගේම එම කණ්ඩායමේ ඉදිරි පෙළේම ඔහු සමගින් සිටින අල්වාරෙස් හරියටම නියම වේලාවට උපරිමයට පැමිණෙන බව තමයි පෙන්눔 කරන්නේ ඔහුගේ අදහස අනුව. ඒ වගේම අර්ධාවසන් පූර්ව වටයේදී ස්විස්ලන්තය පරාජය කිරීමට උපකාර කිරීම සඳහා අමතර කාලය තුල දිගුදුර ප්‍රහාරයකින් ගෝලයක් ලබාගත් ඔහු එම ප්‍රහාරකයා එම ගෝල ලබා ගැනීමෙන් පසුව ප්‍රහාරකයා තම උද්‍යෝගය සහ තවදුරටත් දෝෂ සඳහා කිසිදු සීමාවක් නොමැති විට ඔහුගේ උපරිමය ලබා ගැනීමට බලාපොරොත්තු වන ආකාරය ගැනත් මෙසි කතා කළා. ඒ වගේම අල්වාරෙස් තම අදහස් දක්වමින් පවසා සිටින්නේ ඒ ගෝලය ලබා ගැනීම ඉතාමත් වැදගත් වුණා. ලෝක කුසලානේ ගෙවී යත්ම මම හොඳින් ඉන්නවා. අවසන් පූර්ව වටේදී ඊටත් වඩා හොඳින් ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තු වෙනවා. වඩාත්ම වැදගත් වන්නේ කණ්ඩායමට ජයග්‍රහණය කිරීමයි. නමුත් ප්‍රහාරකයෙකු ලෙස මම ගෝලය සොයා ගැනීමට උදව් කිරීමට කැමැතියි. එය මට ඇත්තටම හැඟීම්බර අවස්ථාවක් උදා කරනවා. ගෙදර ගියාම ඒක කොහොම වෙන්නේ නැද්ද කියලා මට හිතා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙසි සහ ජුලියන් අල්වාරෙස් ආජන්ටිනා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙනා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර සිටින්නේ. ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ හැරි කේන් සහ ජූඩ් බෙලින්ගහැම් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර සිටිනවා මේ අවසන් පූර්ව තරඟයට පෙර. නායකයා හැරි කේන් පවසන්නේ ඔහුගේ ටී-ෂර්ට් එකේ අංකය 9. මේක අපේ ජාතික කණ්ඩායමට අතිශය සාර්ථක කාල පරිච්ඡේදයක්. අපි ඒ අවසාන පියවර තැබීමට කැමැතියි. අපි දැන් සති 6ක් තිස්සේ එකට තමයි සිටින්නේ. සෑම දිනකම මෙම ලාංඡනය සඳහා සියල්ල ලබා ගන්නවා. ඒ කියන්නේ එංගලන්ත ලාංඡනය සඳහා. කේන් නිසකව මේ වගකීම් තනියම උසුලන්නේ නැහැ. බිලින්ගහැම් ක්‍රීඩකයා අර්ධවසන් පූර්ව වටේට යන ගමනේදී එංගලන්තයේ කැපිපෙනෙන දක්ෂතා දක්වන්නේ බවත් කිව යුතුයි. මේ බොහෝ විට මගේ දරුණුතම සිහිනයේ ඉක්මවා යාමක් විය හැකියි. මම ආත්ම විශ්වාසයෙන් යුත් පිරිමි ළමෙක්. නමුත් මම හිතන්නේ නැහැ ඔබ රාත්‍රී නිින්දට යන්නේ එවැනි ක්‍රීඩා ගැන සිහින දකිමින් බලපෑමක් ඇති කිරීම සහ මගේ කණ්ඩායමට උදව් කිරීම සතුටක්. නමුත් අපි කොමන තත්ත්වයක සිටියත් පිරිමි ළමයින් සටන් කරන ආකාරය ගැන මම ආඩම්බර වෙනවා. ඒ විදිහට තමයි එංගලන්ත කණ්ඩායමේ හැරි කේන් තමන්ගේ අදහස් ප්‍රකාශ කර සිටින්නේ. ඉන්පසුව මේ අදහස් දක්වා සිටින්නේ ප්‍රංශ නායකයා කයිලියන් එම්බාපේ, ඒ වගේම ඔස්මාන් ඩෙම්බේලේ ගැනත් ඔහු කියා තිබෙනවා. බොහෝ දිනකට පරාජය කළ යුතු කණ්ඩායම අපි. නමුත් කාර්ය අවසන් බව එම්බාපේ විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරනවා. ඔහු මෙසේ පවසා සිටියා. මම එය මෙහෙවරක් ලෙස හඳුන්වන්නේ දැයි මම දන්නේ නැහැ. නමුත් අපි සියල්ලම දන්නවා අපට විවේක ගත හැක්කේ එය ජයග්‍රහණය කළහොත් පමණයි කියලා. අපිට අපරාජිත කණ්ඩායමක් ලෙස පිළිගැනීමට අවශ්‍ය නම් අපට තවමත් ඔප්පු කිරීමට බොහෝ දේ තියෙනවා. ඩෙම්බේලේ නම් ක්‍රීඩකයාත් එම්බැපේ මෙන්ම ඔහු තම වෘත්තීය ජීවිතයේ තුන් ලෝක කුසලාන අවසන් පූර්ව වටේට තරඟයට පැමිණැත්තේ ප්‍රංශයේ ප්‍රගතිය සමග තමාගේම දියුණුව අත්වැල් බැඳගෙන ඇති බව හැඟෙන අතර කණ්ඩායම ඕනෑම පුද්ගලික ප්‍රශංසාවකට වඩා ඉදිරියෙන් තැබීමට දිගටම කරගෙන යාම තමයි ඔහු පවසා ඔවුන්ගේ අදහස වන්නේ. ඒ වගේම එම්බැපේ තවදුරටත් අදහස් දක්වමින් මට ගොඩාක් සතුටුයි ප්‍රංශ සහ පැරිස් සෙන්ට් ජර්මන් වෙනුවෙන් මගේ භූමිකාව තුළ මට සුව පහසුවක් දැනෙනවා.
තරඟාවලිය ඉදිරියට යන විට මම ශක්තිමත් වෙමින් සිටිනවා. නමුත් කණ්ඩායමට මුල් තැන ලැබෙනවා. ඒ වගේම ස්පාඤ්ඤ කණ්ඩායමේ ළමයින් යාමල් සහ රොඩ්රි නායකයා අදහස් දක්වමින් ස්පාඤ්ඤ කණ්ඩායම තම යුරෝපීය අසල්වැසියන් සමග තරඟයට සූදානම් වන විට ඔවුන්ගේ බලාපොරොත්තු බොහෝ දුරට රඳා පවතින්නේ යොවුන් දක්ෂතා පෙන්වන යාමල් මත බව බොහෝ දෙනාගේ අදහස වෙනවා. ඒ වගේම උතුරු ඇමරිකානු භූමියේදී තම සැබෑ දක්ෂතා ලොවට පෙන්වීමට තවමත් ප්‍රබල දස්කම් දැක්වීමට බලාපොරොත්තු වෙන සිටින මෙම ක්‍රීඩකයා අවසන් පූර්වවටදී මුණ ගැසෙන ප්‍රතිවාදීන් කෙතරම් ප්‍රබල වුවත් කිසිදු චකිතයකින් තොරව සිටින බව තමයි එම වාර්තාවට සඳහන් වන්නේ. ඒ වගේම එහිදී අදහස් දක්වා ඇති ස්පාඤ්ඤ නායකයා රොඩ්රි පවසන්නේ තරඟාවලිය ආරම්භ වූ දා සිටම බොහෝ දෙනෙක් මෙම තරඟයේ බලාපොරොත්තු සිටියා. මට අනුව නම් මෙම ලෝක කුසලානේ සිටින හොඳම කණ්ඩායම් දෙක මෙයයි. අපි බියක් දක්වන්නේ නැහැ. ප්‍රංශයේ පරාජය කළ හැකි කණ්ඩායමක් සිටිනම් ඒ අපේ කණ්ඩායමයි. ඒ වගේම ස්පාඤ්ඤ නායකයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රංශයේ බොහෝ විට අපට මුහුණ දීමට සිදුවන දෙවන්තම අභියෝගය වෙනු ඇති. ඒක අපි පිළිගන්නවා. අපි ඉතා ඉහළ පෙළඹවීමකින් සහ මෙම තරඟයේ ජයග්‍රහණය කිරීමට දැඩි අධිෂ්ඨානකින් පසු වෙනවා. අපගේ ශක්තියින් උපයෝගී කරගනිමින් අපි ක්‍රීඩා කළ යුතුයි. ප්‍රංශයේ විශිෂ්ට කණ්ඩායමක්. නමුත් අපිත් එසේමයි. ඒ විදිහට තමයි ස්පාඤ්ඤ නායකයා අදහස් දක්වා තිබෙන්නේ. කෙසේ වෙතත් මේ තරඟාවලියේ ඉතිහාසය ගත්තොත් මේ කණ්ඩායම් හතරෙන් ආජන්ටිනාව තමයි ඉතිහාසයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම. ආජන්ටිනාව මීට පෙර අවස්ථා 6කදී අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා. ඉන් අවස්ථා 3කදී ඔවුන් ශූරතාව දිනාගෙන තිබෙනවා. ඒ කියන්නේ ශූරතාව දිනාගෙන තිබෙන්නේ 1978, 1986 සහ 2022 යන පසුගිය තරඟාවලියේදී. ඒ වගේම ඔවුන් 1930, 1990 සහ 2014 දී අවසන් මහ තරඟයට පැමිණ පරාජයට පත් වී තිබෙනවා. ඊට අමතරව ගත්තොත් ප්‍රංශය පමණයි දෙවැනි වන්නේ ආජන්ටිනාවට. ප්‍රංශය මීට පෙර සිව් වතාවක් අවසන් මහ තරඟයට පැමිණ තිබෙනවා. ඒ කියන්නේ 1998, 2018, 2006, 2022. එහිදී 1998 දී සහ 2018 දී දෙවරක් ලෝක කුසලාන දිනා ගැනීමට සමත් වී තිබෙනවා. එංගලන්ත කණ්ඩායම ගත්තොත් ඔවුන් එක්වරක් පමණයි අවසන් මහ තරඟයට පැමිණ තිබෙන්නේ. එහිදී ඔවුන් අවසන් මහ තරඟයට පැමිණ ශූරතාව දිනාගෙන තිබෙනවා. ඒ කියන්නේ 1966 වසරේදී. නමුත් ස්පාඤ්ඤ කණ්ඩායමත් එක්වරක් පමණයි ලෝක කුසලාන දිනාගෙන තිබෙන්නේ. ඒ 2010 වසරේදී. එම 2010 වසරේදී පමණයි ඔවුන් අවසන් මහ තරඟයට පැමිණ තිබෙන්නේ. කෙසේ වෙතත් පසුගිය වතාවෙත් අවසන් මහ තරඟයට ක්‍රීඩා කළේ ආජන්ටිනාව සහ ප්‍රංශය. ඉතින් අපි බලමු මෙවරත් ඒ කණ්ඩායම් දෙකට මීට වසර 4කට පෙර කළ දේ නැවත පුනරූපණය කිරීමේ හැකියාව තියනවාද කියලා.